Hello යාළුවනේ අපි කිරල ගල යන්න හදන්නේ. අපි ගිහලා බයි. හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට අපි අපේ පැංචා YouTube නාලිකාවෙන් රක්ෂිත වනාන්තර ආශ්‍රිත වීඩියෝ ගොඩක් අරගෙන ආවා ඔයාලට මතක ඇති. ඒ වගේම අපි මේ දැන් යන්න බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ට මතක ඇති අපේ මල්ලි තනියම vlog එකක් කරා ගංවතුර ආරක්ෂණ වේල්ල පිළිබඳව. ඒ අවස්ථාවේදී අපේ මල්ලි කිව්වා තව තෙත් කුරුළු අබේ භූමියක් නරඹන්න මාතර නගරය යවටම පිහිටලා තියෙන අපි යනවා කියලා. අපි දැන් මේ යන්නේ ඒ අබේ භූමිය නරඹන්න. ඒක තමයි මේ කිරල කැලේ කුරුළු අබේ භූමිය. අපි දැන් ඒකට යන ගමන් තමයි ඉන්නේ. ඕගොල්ලන්ට වටෙන් පේනවා ඇති කිරල කැලේ අබේ භූමිය තමයි දැන් අපි ඇතුල් වෙලා තමයි ඉන්නේ. අපි තව ඉස්සරහට ගිහලා බලමු මොන වගේ කියලා. මේ ගමනට අපේ මල්ලිගේ යාළුවෙකුත් එකතු වෙලා ඉන්නවා. එහෙනම් යාළුවනේ අපි හිමිහිට යන්න. මේකත් අපේ බයිසිකල් ටුවර් එකක්ම තමයි ඉතින්. බයිසිකලෙන් පොඩ්ඩක් බහින්න උනා අපිට. තව යාළුවෙක් සෙට් වුණු නිසා. එහෙනම් යාළුවනේ අපි ඉදිරියට ගිහලා බලමු මොනවද වෙන්නේ කියලා. Hello යාළුවනේ තා පොඩි දුවයි තියෙන්නේ. අපි එහෙනම් ඉස්සරහට ගිහලා බලමු. එන්න අපිත් එක්ක. ඔන්න එහෙනම් යාළුවනේ බයිසිකල් ට්‍රිප් එකකිනුත් ඇවිල්ලා විනාඩි 30ක වගේ පොඩි ගමනකින් පස්සේ අපි ආවා මාතර දිස්ත්‍රික්කයේ තියෙන එකම කුරුළු අබේ භූමිය වෙච්ච කිරල කැලේ අබේ භූමියට. මේක සම්පූර්ණයෙන්ම මෙහෙවන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඊටාම අලංකාර පරිසරයක් තමයි තියෙන්නේ. හැබැයි ගංවතුර අධික කාලෙට නම් මේ හරියට එන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපි දැන් ඇවිල්ලා තින්නේ මල්ලිගේ යාළුවෝ මෙතුන් දෙනා තමයි ආවේ. අපි ගිහින් එන මේ ඇතුළේ වෙන ස්ථානේ ඉන්නේ. අපි දැන් ගිහින් ඉදිරියට ගිහින් බලමු මොන වගේද කියලා. මෙතන ඉඳලා අපේ මල්ලි ඔයගොල්ලන්ට පෙන්නාවේ ලස්සන දේවල්. ඔයගොල්ලන්ට මතක ඇති අර අපේ මල්ලි ගංවතුර ආරක්ෂණ වේල්ල පිළිබඳ විස්තරයේදී කිව්වා නිල්ලලාගඟේ වැඩිපුර තියෙන ජලය වර්ෂාව අධික අවස්ථාවන්දී දරාගෙන සිටින්නේ මෙන්න මේ පේන වගුරු බිම් තමයි. ගංවතුර පාලනයට ඉතාමත් දායකත්වයක් ලබා දෙනවා මේ වගුරු බිම්. ඔයගොල්ලන්ට පේන ඇති මේ වගුරු බිම්ෙම තමයි මේ අබේ බිම් වටලා තියෙන්නේ. එහෙනම් යාළුවනේ අපි තව ටිකක් ඉස්සරහට යමු බලන්න. මේ අවස්ථාවේදී නම් හවස් කාලය නිසා ඉතාමත් අලංකාර පරිසරයක් තමයි තියෙන්නේ. විසිතුරු මල් වර්ග, විවිධ ශාක වර්ග, ගොඩක්ම තියෙන්නේ තෙත් කලාපීය වගුරු බිම් ආශ්‍රිතව වැවෙන ශාක වර්ග තමයි මේ ටිකේ තියෙන්නේ. ගොඩක් කට්ටිය කැමති පළතුරක් මේ කිරල ශාකය. ඒවත් පවා දකින්න පුළුවන් මේ හරියට ආවොත්. වගුරු බිම් ආශ්‍රිතව වැවෙන ශාක තමයි ගොඩක්ම දකින්නේ. විනෝද ක්‍රීඩා කරන කට්ටියටත් ඉතින් තරුංගල යවන්නේ හොඳ පරිසරයක් තමයි මේක. මේක රක්ෂිත වනාන්තරයක් නෙවෙයි. අපි අර කලින් කොස්ගහදොළැල්ල වගේ වනාන්තරවල වීඩියෝ කරා. ඒ වගේ රක්ෂිත වනාන්තරයක් නෙවෙයි. මේක ඇවිල්ලා කුරුළු අබේ භූමියක්. වගේ තෙත් කලාපයේම තමයි තියෙන්නේ. ඒ වගේ අබේ භූමිය. Hello යාළුවනේ අපි ඉස්සරහට හෙවණකට ගිහිල්ලා කිරල ගල ගැන විස්තර කතා කරමු. එන්න මාත් එක්ක. හෙලෝ යාළුවනේ මේ කිරල කැලේ අබේ භූමිය ඇවිල්ලා ගොඩක් කට්ටිය ෆොටෝ ගහන්න, සෙල්ලම් කරන්න, හවසට ක්‍රිකට් සෙල්ලම් කරන්න, ඒ වගේ දේවල් වලට විනෝදාස්වාද දේවල් වලට තමයි වැඩිම එන්නේ මං හිතන්නේ කියලා. මේකේ ඕගොල්ලන්ට පෙන්වන්න කියලා විශේෂ දේවල් නැහැ. මේකේ තියෙන්නේ ගොඩක්ම අර මං කලින් කිව්වා වගේ තෙත් කලාපීය වගුරු බිම් ආශ්‍රිතව පැලවෙන ශාක සහ විවිධ මල් වර්ග ඊට අමතරව මොනරු ඒ වගේ පක්ෂීන්ගේ අබේ භූමියක්. කියන්නේ ගොඩක්ම පක්ෂීන් දැක ගන්න පුළුවන් මොනරු වගේ සත්තු සහ පාරවියෝ එක සත්තු දැක ගන්න පුළුවන්. අර වැඩියෙන්ම තියෙන මේ වගේ කටු පියන මේ දැන් අපි ඉන්න හරිය තියෙන ලොකු වැටකෙయ్య පඳුරු ටිකක් ඕගොල්ලන්ට පේනවා ඇති. ඒ වගේම තමයි කිරල වගේ ශාක තව එක අපි නොදන්න ශාකක් තියෙනවා මේ වගුරු බිමේ. ගොඩක්ම තියෙන්නේ අර තෙත් වගුරු බිම් ආශ්‍රිතව වෙන ශාක තමයි. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ යාළුවනේ අපි මේ වීඩියෝ එකට එක්කන් ආවේ අපේ මල්ලිගේ ඉස්කෝලේ යාළුවෙක් වෙච්ච මේ කවින් මල්ලි. කවින් මල්ලි ඇවිල්ලා මේ
මේ කිරළ කැලේට යාබද ප්‍රදේශයේ තමයි නිවස තියෙන්නේ. එයාත් එක්ක තමයි ආවේ. අපි බලමු එයා මේ කැලේට ඇවිල්ලා මොන වගේ දේවල්ද කරන්න කියලා මේ ගෙදරින් අතරින්. ඇත්තටම මම අපි කොල්ල සෙට් එකක් එක්ක ගෙට් එහෙම ගහනවා. ඇත්තටම සරුංගල් ඒ වගේ විනෝදාස්වාද වැඩ තමයි ඉතින් ගොඩක්ම මේ කරන්නේ. මල්ලිලත් අර හවසට ඇවිල්ලා විනෝද වෙන දේවල් වලට තමයි බලන්නේ. ඕගොල්ලන්ටත් මේ වීඩියෝ එකෙන් පේනවා ඇති කොච්චර මේ ලස්සන තියෙනවද කියලා නේ මල්ලි. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මල්ලි මොන වගේ හරියවල් වලට දෙන්නේ මේකේ? ඇත්තටම සරුංගල් යාර නම් මේ කමත් තියෙනවා. කමත් වෙන් කරලා තියෙනවා. ඒ කමත් වලට තමයි එන්නේ. අනිත් එක සිගරට් ගහන තව ඉස්සරහ දිනෝතේ. ඔව්. ඒ වගේ තැන් වලට තමයි ඉතින් ගොඩක් මෙන්නේ. මේ නරබුම් විස්තර තියෙන හින්දා ගොඩක් ඔය ගගවලා. එතකොට මේ රෙස්ටුරන්ට් එකක් වගේ තියෙද මේ හරිය? ඔව් පොඩ්ඩක් ඉස්සරහටම ගියාට පස්සේ එකක් හම්බ වෙනවා අපිට. එහෙම නෙමෙයි. ඔව්. ඒ මල්ලි කියපු විස්තරේ තමයි ඉතින් මේ විනෝදාස්වාද පැත්තේ මේ මේකේ රෙස්ටුරන්ට් එකකුත් තියෙනවා. ඒක තියෙන්නේ කිරළ කැලේ අනිත් පැත්තේ ප්‍රදේශයෙන් ඇතුල් වුණා. මේක පිවිසුම් ස්ථාන දෙක තුනක්ම තියෙනවා. අපි ඇතුල් වුණේ නාදුගල ප්‍රදේශයෙන් තියෙන පිවිසුමෙන් තමයි ආවේ. ඉතින් අපිට ළඟම මේ කැලේ පිළිබඳ රජය විසින් කියන්නේ Google වගේ මේ ගියාම බලා ගන්න පුළුවන් මේ සාරාංශයකුත් අපි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි යාළුවනේ මේ කිරළ කැලේ කියන්නේ ගණනය කිරීම වලට පහසු වන ආකාරයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අපේ හිතවත් කවින් මල්ලි කියපු විදිහට කමත් විදිහට වෙන් කරලා තමයි තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් වුණා එහෙම වෙන් කරපු කොටසක මායිම් ලකුණක් ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටුවල දෙන්නේ. මේ වගේ ලකුණු මේ ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ මායිම් කනුව. මේ වගේ කනුව වලින් තමයි මේක මේ වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ කිරළ කැලේ යාබදව විදුලි බලාගාරයකුත් පිහිටලා තියෙන්නේ. ඒක ඒ විදුලි බලාගාරයේ ප්‍රදේශයෙන් තමයි අර අනිත් මං කියපු මාතර හිට්ටිය ප්‍රදේශයෙන් ඇතුළු වීමේදී ඇතුල් වෙන්න තියෙන්නේ. එහෙනම් යාළුවනේ අපේ මල්ලි ඕගොල්ලන්ට ඉදිරිපත් කරાવી මේ කැලේ පිළිබඳ විස්තරේ. යාළුවනේ අපි දැන් වැදගත් කරන ගොඩක් ඔයාලට කියන්න ඇති. මේ කිරළ කැලේ ගැන වැදගත් කරනවා කිව්වොත් කිරළ කැලේ කියන්නේ මාතර දිස්ත්‍රික්කයට අයත් ඉතා වැදගත් සහ සුන්දර තෙත්බීම් පරිසරයක පිහිටලා තියෙන තැන. ඔයාලට පේනවා ඇති. එහෙනම් මම වීඩියෝ එක පෙන්නනවා. මෙහෙම බැලුවමත් පේනවා. බලන්නකො ලස්සන වෙද්දී. ඒ වගේම තමයි මේකේ පාරිසරික වටිනාකම තමයි මේ හෙක්ටියාර 1800ක් පමණ පුරා පැතිරුණු ස්වභාවික වනාන්තරයක්. ඒ කියන්නේ මේකේ හෙක්ටියාර 1800ක් පමණ පුරා පැතිරලා තියෙනවා. තව හෙක්ටියාර 750ක වගේ මේක වගුරු බිම් තියෙනවා. ඔයාලට පේනවා ඇති. බලන්නකො. මම බැලුවහම ඈතින් පේන වගුරු බිම් විතරයි. මාළපෙත්තෙත් පෙන්නන්න. යාළුවා පිටටයක් ඒක. මේක මේ නිල්ලලා ගඟ ආශ්‍රිතව පවතින හින්දා මේ ගම් වතුර පානය සඳහා මේ ස්වභාවික බාධකයක් ලෙස ක්‍රියා කරන මේ කැලේ. ඒ කියන්නේ නිල්ලලා ගඟ ආශ්‍රිතව මේ ඒ කියන්නේ නිල්ලලා ගඟ ළඟනේ තියෙන්නේ මේක. ඒ කියන්නේ දැන් ගම් වතුරක් එම ආවොත් ගම් වතුර පාලනය කරන්න මේක උදව් වෙනවා මේ කැලේ. හලෝ යාළුවනේ මගේ හොඳම යාළුවා පිටිපස්සේ ඉන්නවා. දැන් ඔයාලට මේ කිරළ කැලේ ගැන ටිකක් මම කිව්වනේ. ඉතුරු විස්තර කවින් ඔයාලට කියලා දෙවි. එහෙනම් මම කවින්ට දෙන්නම්. කවින් ඉතුරු විස්තර ටික අහගන්න. යාළුවනේ ඉතින් මේ අපේ කිරළ කැලේ ජෛව විවිධත්වය පැත්තෙන් ගත්තොත් එහෙම ඉතින් මේ ගොඩක්ම තියෙන ඉතින් කිරළ ශාක තමයි ඉතින් ඒකින්ද තමයි කිරළ කැලේ කියන නමත් ඉතින් ගොඩක්ම ලැබිලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් ඉතින් ඒක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් මෙහේ ඉතින් ගොඩක්ම පක්ෂීන් ගොඩක් ඕගොල්ලන්ට આવොත් මෙහෙට බලා ගන්න නැහැ කී ඉතින් වෙන පළාත්වල දක්නට නොලැබෙන සතුන් ගොඩක් මෙහි ඉන්නවා. සංචාර ආකර්ෂණ පැත්තෙන් මේ පැත්ත ගත්තොත් එහෙම මේ ස්වාභාවික සුන්දරත්වය අරගෙන තමයි ගොඩක්ම මෙහෙට කට්ටිය එන්න බලන්නේ. නැතුව කෘත්‍රිම මේ කිසිම හේතුවක් නිසා කවුරුවත් එන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් ස්වාභාවික සුන්දරත්වයේ විදිහට තමයි ගොඩක් කට්ටිය එන්නේ. ඉතින් බයිසිකල් පදින්න වගේ ෆොටෝ ගහන්න ගොඩක් සුදුසු තැන් තියෙනවා මේ කැලේ. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන්ම එන්න. ගොඩක්ම නිෂ්කලංක ස්ථානයක්. අතන කිව්වොත් ඕගොල්ලන්ට ඇවිල්ලා මේ බුක්කේ විදින්න හැකි හොදට මෙහෙ මේ ඇතන කිරණ කැලේ මේ ලංකාවෙන් සැගවුණු මැණිකක් වැඩිය. ඒ කියන්නේ සැගවුණු මැණික් ස්ථානයක් වගේ මැණිකක් වගේ තමයි මේ කිරණ කැලේ. අතන කිව්වොත් අපිට මේ බලා ගන්න හැකි ඕගොල්ලන්ට දැන් ආවොත් මෙහාට ගොඩක් මේ අපි දැකලා නැති ශාක වර්ග සහ සතුන් ඉන්නවා මෙහෙ. මේ හරි අවුරුදින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඔන්න එහෙනම් යාළුවනේ අපි කිරළ කැලේ පිළිබඳව හොඳ vlog එකක් කරලා හොඳ විස්තරයක් ඕගොල්ලන්ට ලබා දුන්නා. එහෙනම් යාළුවනේ තව හවස් වෙනවා අපිට ගෙවල් යන්නත් තියෙනවානේ.
අපි එහෙනම් මේ මල්ලිටත් ගෙදරින් පොඩි වෙලාවකට එක්කන් ආවේ. එහෙනම් යාළුවනේ ආපහු මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන. අපි සමුගන්න තමයි සූදානම් වෙන්නේ. මේ වීඩියෝ දර්ශනයට අමතරව අපේ Facebook page එක හරහා ඔයගොල්ලෝ මේක තියෙන විවිධ සාකච්ඡා වීඩියෝ එකක් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් යාළුවනේ මේ ඔයගොල්ලන්ට යාළුවනේ එහෙනම් දැන් අපි ලස්සන වීඩියෝ එකක් ගෙනවා කිරල කැලේ පිළිබඳව. අපි දැන් තාම ඉන්නේ කිරල කැලේ. එහෙනම් ඉතින් දැන් අපි වීඩියෝ එක අවසන් ගන්න තමයි හදන්නේ. එහෙනම් යාළුවනේ අපිත් එක්ක එකතු වුණ අපේ යාළුවටයි අපේ අයියාටයි ස්තුතිවන්ත වෙන ගමන් අපි මේ වීඩියෝ එක අදට නවත්තනවා. එහෙනම් යාළුවනේ අපි යනවා. බයි.